හැම දිනකටම තිරුවන් සරණයි. ඉතින් මම තමයි ස්ටේජ් නාලිකාව. ඉතින් අලුත් දෙයක් අරගෙන අනිවාර්යයෙන්ම හැමදාම වගේ දිනත් කොට වදිනවා. ඉතින් අද බලමුද මොනවද අපි අලුතෙන්. ඉතින් අද මම අරන් ඉන්නේ මාළු පාන් රෙසිපි එකක්. මම මෙතන දැන් ඉස්සලා ඩෝ එක හදලා පෙන්නනවා. මේ මාළු පාන්ගේ විශේෂත්වය තමයි ඔයාලට මේ මාළු පාන්ගේ සත්‍යයක් වුණත් තියාගන්න පුළුවන්. හරිද? මම හදන කරි එක. ඒ කරි එක ඔයාලට සත්‍යයක් වුණත් තියාගන්න පුළුවන් තමයි මම හදලා පෙන්නන්නේ. ඉතින් ඒක ඊට පස්සේ ඔයාලට මාළු පාන් හදන වෙලාවට යූස් කරන්න පුළුවන් එක පිටික දාලා තියාගන්න නරක වෙන්න වෙන විදිහට තමයි මම හදලා පෙන්නන්න යන්නේ. ඉතින් මෙතන මම පිටි කිලෝ 1මාරක් කරන් තියෙනවා. ටිකක් ලොකුවට මම හදනවා. ඔයාලා මේ පිටි කිලෝ 1මාරක් ගන්න යන්න එපා. ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට අනුව මේ රෙසිපි එක බෙදා ගන්න. මම කියන ඉන්ග්‍රීඩියන්ට් ටිකෙන් බෙදලා ගන්න. හරිද? සාමාන්‍යයෙන් ග්‍රෑම් 450ක් ගන්නවා නම් එතකොට ග්‍රෑම් 450කට ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ මම දෙන ඉන්ග්‍රීඩියන්ට් අඩු කරලා. මේකේ තියෙන විශේෂත්වය තමයි මම එකතු කරන යෝගට්. දැන් සමහර කට්ටිය මේකට දාන්නේ මිල්ක් නේ. ෆ්‍රෙෂ් මිල්ක් එකනේ මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නේ නැහැ. මම සුදු පාට. ඒ කියන්නේ ප්ලේන් යෝගට් එක එකතු කර ගන්නවා. ඒ වගේම බටර් ග්‍රෑම් 20ක් වෙන්න මම අර ගන්නවා. බටර් ග්‍රෑම් 20ක් වෙන්න ගන්නවා. මෙතන තියෙනවා ඊස් ග්‍රෑම් 15ක් ගන්නවා. මේ පිටි කිලෝ 1මාරකට හරි ඊස් ග්‍රෑම් 15ක්. ඒ වගේම බිත්තර 3ක් එකතු කරනවා. ග්‍රෑම් 450ක් ගත්තොත් බිත්තර එකයි. හරි. ඒ වගේම ලුණු අවශ්‍ය ගන්නට සීනි මේසේ හැඳි 1මාරක් එකතු කර ගන්නවා මම. මේ තියෙන උණු වතුර. තරමක් රස්නේ වතුර. අයි තරමක් රස්නේ වතුර අපි ගන්න. ඉක්මනින් මේක මේ ෆෝම් කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් මේක ටික ඉස්සලාම ඩෝ එක හදාගමු. ඊට පස්සේ මම පෙන්නන්නම් කරි එක කොහොමද හදන්නේ කියලා. හරි. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට බලමු කොහොමද මේක හදන්නේ කියලාද. මුලින්ම මොකක්ද කරන්නේ? ගන්න ඔයාගේ ලොකු භාජනයක්. අරගෙන අපි වතුර මේකෙන් ටිකයි දාන්න ඉස්සලා. හරි වතුර ගොඩක් දාන්න එපා. මොකද මේ පිටි වල හැටියට වතුර වෙනස් වෙනවා. මම වතුර කප් එකමාරක් විතරක් මම එකතු කර ගන්නවා. දැන් මෙන්න මේ සාමාන්‍ය මෙන්න මේ ගන්නට අපි වතුර එකතු කර ගන්නවා. දැන් අපි මේ ඊස් ටික මේකට දාන්න. ඊට පස්සේ අපි මේකෙන් පිටි හැන්දක් මෙහෙම එකතු කරන්න. පිටි හැන්ද දෙකක් අතර එකතු කරගන්න. 3ක් දාගන්නකො. ගැටලුවක් නෑ. හරි. දැන් අපි මේකට එකතු කරගන්න මේ සීනි ටික. ලුණුත් මේකටම එකතු කරන්න ඕනලා. ලුණු මදි වුණොත් දාගන්න අපි කොහොමද දැන් කරි එකට ලුණු දානවනේ. ඒකද ලුණු මේක දැන් බොඩෝ එකට ඇතුළේ ලුණු ඇතුළේ දාගන්න ඕනේ. හරිද? දාගමු. දැන් අපි මේක හොඳට මේ විදිහට දිය කරන්න. දිය කරලා හොඳට දිය වෙන්න ඕනේ මේකයි. දැන් ඔයාලා මේ බටර් ටිකත් මේකට එකතු කරන්න. බටර් ටිකක් දාගන්න මේකටම. මම දැන් බටර් ගන්නෙද්දි ලුණු අන්සෝල්ට් බටර් එක ගන්න. හරිද? ඉතින් බටර් නැත්තම් ඔයාලට පුළුවන් වෙජිටබල් ඔයිල් එක. එහෙම නැත්තම් බටර් නැත්තම් මාගරින් යූස් කරන්න පුළුවන්. අවුලක් නැහැ. එතකොට දැන් මම මේ යෝගට් ටිකත් මම මේකටම එකතු කර ගන්නවා. යෝගට් ටිකත් මම මේකට එකතු කරනවා. හරියට පහසු විදිහට මම හදාන්න බලන්න. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා මගේ SN healthy food කියන Facebook page එකක් තියෙනවා. දැනට followers 100ක් වගේ ඉන්නවා. ඉතින් මම මේ හදන හැම රෙසිපි එකක් මම මේ Facebook page එකේ දානවා. ඉතින් එන්න ඒකට එකතු වෙන්න follow කරලා මාව මම link එක දෙන්නම් මගේ Facebook page එකේ මේක. මොකද මම තීරණය කරා මොකද මගේ වීඩියෝ අරගෙන වෙන අය දාන හින්දා මම අනිවාර්යෙන් මගේ Facebook page එකේ අනිවාර්යෙන් මේක දාන්න ඕනේ. ඒකට කාටවත් එක දාන්න බෑනේ. ඒකට Facebook එකේ copyright වදිනවා. කාගේත් වීඩියෝ එකක් ගන්න බෑ. ඒක නිසා. ඉතින් ඒක නිසා මම අනිවාර්යෙන්ම Facebook page එකේත් අනිවාර්යෙන්ම ඔයාලට බලන්න පුළුවන් එන්න. ඇවිල්ලා follow කරන්න මගේ මේ page එක follow කරලා මට ධෛර්යයක් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් අපි මේ බිත්තර ටික මේකට කඩාලා දාගන්න. මේකම දාගන්න. හරිද? බිත්තර එකත් මේකම දාගන්න. පිටි එකට දාගෙන අනාගෙන දගන්න අවශ්‍ය නැහැ. මම මේ ලේසි ක්‍රමය තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. හරි? දැන් මේ බිත්තර එකත් මේකට හොඳටම ගහන්න. දැන් අපි දැම්මේ ඊස් දැම්මා, ලුණු දැම්මා, සීනි දැම්මා, බටර් දැම්මා. එතකොට මේ බිත්තර ටික දාන්න. හරි? දැන් ඔයාලට බටර් නැත්තම් වෙජිටබල් ඔයිල් පොඩ්ඩක් ගන්න පුළුවන්. මේ දැන් අනිවාර්යෙන් මේකේ වෙනස තමයි කිරි ෆ්‍රෙෂ් මිල්ක් එකම එකතු කරන්නේ නැහැ. මම දාන්නේ යෝගට් එක. ප්ලේන් යෝගට් එක. හරි? මේක ටික හොඳට මෙහෙම අතින් දිය කරන්න. රස්නෙන් දැම්මම ටක් ගාලා මේක ප්‍රසාරණය වෙනවා.
ඊට පස්සේ ඔයාලට මේක පුළුවන් රස්නේ කියන්නේ ගොඩාක් රස්නේ නෙමෙයි. ගොඩාක් රස්නේ වුණාම ඊස්වල තියෙන මේක මේ ඒ කියන්නේ විනාශ වෙනවා. එහෙම ගොඩාක් රස්නේ වතුර දාන්න එපා. පරමක් රස්නේ වතුරෙන් මේක දාගන්න. ඔන්න බලන්න. දැන් අපි මොකද දන්නවද කරන්නේ? දැන් අපි ආයි මේක තියන්න ඕනේ නැහැ. හරි? මම කියන්නම් ක්‍රමය. සාමාන්‍ය තියන්න එපා එක පිප්පෙන් මේක පිප්පෙන් තියෙනවා. එහෙම තියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි පිටි ටික දාලා වතුර මදුනොත් අපි එකතු කරගමු. පිටි මෙහෙම ටික දාන්න මේකට දැන්. ටික කියන්නේ ඔක්කොම දාන්න ඕනේ. හිමින් පොඩි ටික ඔක්කොම දාන්න. වතුර මදුනොත් අපි දාගමු. සූදානම් ශරීරය කියලා හැමදාම කතාවක් තියෙනවනේ. ඒකින්ද දැන් මෙහෙම හිමින් මේක අනා ගන්න. මම හිතනවා වතුර ගන්නට සෙට් වෙනවා කියලා. මොකද මම දැන් මේ කප් එකමාරයි පිටි කිලෝ මේ එකමාරටම හරිද? ඔව්. වතුර තව ටුක්ටක් අපිට දාගන්න වෙනවා. මොකද මේ ඩෝ එක හයි වුණොත් තද ගතියක් වුණොත් පිපෙන්න පරක්කු වෙනවා. පිපෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්. අනිත් එක තමයි ඕගොල්ලෝ මතක තියාගන්න හැම වෙලේම room temperature එක. ඒ කියන්නේ ගෙදර ඇතුලේ දැන් පිටරට ඉන්න කට්ටිය නම් AC තියෙනවා. AC වල දැම්මහම මේක පිපෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම කල්පනාවෙන් බය කරන්න ඕනේ. නිතරම රස්නේ ස්ථානයක් වෙන්න ඕනේ. ටෙම්පරේචර් ගෙදර room temperature එක රස්නේ වෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක normal 20න් උඩ තියෙන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට පිපෙන්නේ. හරි? වතුර දාන්න අවස්ථාවක් වෙනකොත් නැහැ වගේ. මම හිතන වතුර ඇති වෙයි කියලා. එහෙනම් ඔන්න බලන්නකෝ. දැන් අපි මේ ටික අනාගත ටික මම මේ සුට්ට දා ගන්නවා මෙහෙම. දැන් අපි වතුර සුට්ටක් මේ මෙන්න මේකට එකතු කරගමු. මෙතෙන් මේ අමු පිටි ටිකට. දැන් අපි මේක හොඳට අතින් දෝලණය කරන්න ඕනේ. බීට් කරන්න ඕනේ. නීට් කරන්න ඕනේ. හරිද? දැන් වතුර හොඳටම ඇති. මෙන්න මේ ගාන වතුර කප් 1.5 චුට්ටක් මම දාගත්ත වැඩිපුර. හරිද? මොකද යෝගට් වල වතුර තියෙනවනේ. ඒකින්ද කල්පනා යෝගට් දාලා අනද්දි හරියට කල්පනායි වැඩේ කරන්න ඕනේ. මොකද යෝගට් වතුර දියා යෝගට් වැඩිනේ. ඒකින්ද හොඳට දැන් මෙන්න මේ විදිහට අතින් මේ විදිහට තමයි මේක අල්ලන්න. දැන් මේක හදට පදම එනකොට මේ අතේ තියෙන ඔක්කොම එකතු වෙලා පිටි ටික මේක හොඳට පදම් වෙනවා. එතකොට අපි අතේ ඇලෙන්නේ නැතුව යනවා. මම හැමදාම කියන කතාවක් තමයි පිටි ගන්නලා පදම එනකොට මේ අතේ ඇලෙන්නේ නැතුව යනවා. හොඳට මේක හොඳට නීට් කරන්න ඕනේ. දැන් මැෂින් එක තියනකට මැෂින් එකෙන් මේක හදා ගන්න පුළුවන්. හරි? අනා ගන්න පුළුවන්. දැන් මේ කහ පාට වෙන්නේ ඇයි? විතර කහ මාදී ඔක්කොම එකතු වුණාම ලස්සනට බටර් වැටලා ලස්සන ඩෝ එක කහ පාට වෙලා එනවා. ඔන්න බලන්න. බලන්න මේක තමයි පදම. හරි? තව පොඩ්ඩක් මේක අල්ලන්න. තව ටිකක් හොඳට බීට් කරගෙන මම එන්නම් ඊළඟ ස්ටෙප් එකට. ඔන්න මම දැන් පිටි ටික මේ කරලා දැන් මම මෙයාගේ ට්‍රේ එකක් ගත්තා. දැන් අපි මෙන්න මේ පිටි එක මෙන්න මේ විදිහට මෙයා කරගන්න. මෙහෙම රෝල් කරගන්න මේ දැන් ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් මේ වගේ ග්‍රෑම් 110කට වගේ ගුලිය කැඩෙන්න ඕනේ. 110 වගේ ගුලිය කැඩෙන්න ඕනේ. හරිද? මෙන්න මේ ගන්න. දැන් මේ ගුලිය මේ විදිහට අරගෙන ඔයාලා මේක ලස්සනට මෙහෙම මේ ඇඟිලි පුඩු වලින් අල්ලලා මේ ඇඟිලි පුඩු වලින් වදින්න මේ විදිහට පොලිෂ් කරන්න. මේ අල්ලේ වදිනවා මේක මෙහෙම ගන්නට මේක ලස්සනට මෙහෙම පොලිෂ් වෙනවා මේ. පැහැදිලිද? ඔන්න. දැන් මම මේකේ තෙල් චුට්ටක් ගාලා තින්නේ. දැන් මේකේ තෙල් ගන්න යන්න එපා. හරි? එහෙම වුණොත් අපි මේක නැවත හදාගන්නෙද්දි මේකේ අර නමනකොට මේක ඇලෙන්නේ නැතු වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ බොඩෝ එකේ තෙල් ගන්න එපා. ට්‍රේ එකේ තෙල් පොඩ්ඩක් යටින් ගෑවට කමක් නැහැ. නැත්තම් මේක අපි ගන්නෙ පිපිලා එතකොට මේක පිපෙන්න තියන අවස්ථාවක් නැහැ. මම පෙන්නන්නම් ඉන්නේ. ටක් ගාලා අපි කරිය හදාගෙන මේ කරිය දාලා පුරවලා තමයි පිපෙන්න තියන්නේ. ඊට පස්සේ ඔයාලට කෙලින්ම ඩිරෙක්ට් oven එකට දාගන්න පුළුවන්.
ඉතින් අවන්නයක් නැති අයට පුළුවන් ලිපේ හදාගන්න මම හදලා පෙන්නලා තියෙනවා. රයිස් කුකර් එක හදලා පෙන්නලා තියෙනවා. හරි ගිහින් බලන්න රයිස් කුකර් එකේ මාළුපන් හදලා පෙන්නලා තියෙනවා මම channel එකේ. මේ ඉතින් ඒකේ මේ රයිස් කුකර් එක හදලා ඉවරලා ඔයාලට පුළුවන් නිකන් pan එකක් ලිපේ තියෙන දෙපැත්ත බ්‍රවුන් කරගන්න. හරි රයිස් කුකර් එක ස්ටීම් කරගන්න ඕනේ. දැන් අපි මෙහෙම පිටි සාමාන්‍යයෙන් මම කියන්නේ 15ක් 20ක් විතර මගේ ටාගට් එක. මේ විදිහට කපා ගන්නවා. මොන බලන්න මම මේ නැවත පාරක් පෙන්නන්න මේක හොඳ බලා ගන්න. දැන් මේ ඉතුරු කොන් කැලි දිනවනේ. ඒ කොන් කැලිත් මෙහෙම දාලා මේකට අම්බර ගන්න මෙහෙම. මේ දැන් මේ අතින් මෙහෙම ගන්නත් පුළුවන් හරි. සාමාන්‍යයෙන් ග්‍රෑම් 110ට තමයි කැඩෙන්නේ. දැන් මේක අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට ලස්සනට මේ විදිහට මේ කරන්න ඕනේ. හරි. දැන් මේක ඔක්කොම මම මේ කරගෙන මම එන්නම් ඊළඟට මේකේ විශේෂත්වය තමයි කරි එක. ඒක අනිවාර්යෙන් හදන විදිහ බලමු. හරි. ඉතින් දැන් ඔන්න මේක උලම් පොඩ්ඩක්වත් වදින්න නැති වෙන හොඳට කවර් කරන්න ඕනේ. උලම් වැදුනොත් මේක උඩ වේලෙනවා. ඒකෙන් අනිවාර්යෙන්ම මේ විදිහට හොඳට කවර් කරගන්න. හරිද? කවර් කරලා වහලා තියන්න. ඊට පස්සේ අපි විනාඩි 20ක් 30ක් ඇතුළත අපි කරි එක හදා ගන්නවා. ඊට පස්සේ බලමු කොහොමද කරන්නේ කියලා. අපි යන්නේ මාළුපාන්ගේ කරි එක හදන්න. මේ කරි එක හදන විදිහ දැන් මේ අල කිලෝ එකමාරක් විතර මම දැන් මාළුපාන් 20ක් 25ක් හදනවානේ. දැන් මේක මට තියාගන්න පුළුවන් තමයි මම මේ හදන්නේ. හද මම මේකෙන් රෝල්ස් වලට මේකත් ගන්න පුළුවන්. රෝල්ස් වලත් ගන්න පුළුවන්. ඒක නිසා මම වැඩිපුර හදනවා. ඉතින් ඔයගොල්ලෝ මම හැමදාම කියන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට් ඕනම එකක් අඩු කරලා ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතන අල කිලෝ එකමාර මේ විදිහට කැට කපා ගන්න. ටිකක් ලොකුවට ඉන්න කැට කපන්න. ඒ වගේම අම්මිරිස් කරල් 7ක් 8ක් විතර මේ විදිහට හීනෙත් ලියා ගන්න. ගම්මිරිස් මේ සෑදී 3 කාලක් විතර ගන්න. මොකද ගම්මිරිස් පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕනේ. තෙල් සල්පකුත් අපිට වෙනම ඕන වෙනවා. කැලි මිරිස් තේන්දි භාගයක් මේ සෑන්දි භාගයක්. කරපිටියක් යහමින් දාගන්න තියෙනවා නම් රසයි. ඒ වගේම කහකුරු පොඩ්ඩක් අබ තේන්දි භාගයක්. ඒ වගේම ලුණු ගෙඩි 3ක් විතර හීනියට කපා ගන්න මේ විදිහට. මේ තියෙන ඉඟුරු අමිඟුරු ග්‍රෑම් 20ක් විතර හීනියටම කපන්න ඕනේ. සුදු ලුණු ගෙඩියක්ම බිකි ගලවලා මේ විදිහට හීනියට කපා ගන්න. ලුණු කුඩු ස්වල්පයක්. දැන් මේකට අපිට එකතු කරගන්න අපි වෙනම සැමන් ටික. මම ඒ ටික වෙනම පෙන්නන්නම්. මම ගන්නේ සැමන් ජැක්මැකරල් එක. උනට කැමති මාළු තම්බල ගන්නත් පුළුවන්. හරි? ඉතින් එහෙමනම් අපි ඉස්සරහා මේ ටික අපි හදාගෙන යමු කොහොමද කරන්න කියලා බලමු. පළමුවෙන් අපිට වතුර එකක් ලිපේ තියා ගන්න ඕනේ. ඊට මේ අල එක තම්බන්නේ ගොඩක්. අපි අල එක වතුර එක නුවතර කැයින්ඩර්ලා නුවතර එක පොඩ්ඩක් දාලා ඊට පස්සේ අරගෙන අපි මේක ගැඹුරු තෙල් එක බෙද ගන්න ඕනේ. හරි? ඊට පස්සේ බලමු කොහොමද කරන්න කියලා. මම ඔයාලට එන්නම් ඒ ස්ටෙප් එක කොහොමද කරන්න කියලා පෙන්නන්නම්. පෙන්නන්නේ වතුර එකක් ලිපේ තිබ්බා. දැන් වතුර එක හොඳට උතුරගෙන එනකොට මේ අල ටික දාන්න අපිට ඕන ලුණු කුඩු පොඩ්ඩකුත් මේකට එකතු කරගන්න පුළුවන් මෙහෙම. එකතු කරගන්න ලුණු සාමාන්‍යයෙන් අපි හරියට දානවා. නමුත් මෙහෙම දැම්මම පොඩ්ඩක් රස එනවා. ඊට පස්සේ අපි ගැඹුරු තෙල් එක සාමාන්‍ය ගැඹුරු තෙල් එක ලෑස්ති කරගන්න ඕනේ. ඒක මේ අල ටික ආපහු බෙද ගන්න ඕනේ. අපි හැබැයි මේ කරි එක මේ විදිහට හදන්නේ ඔයාලට මාසයක් වුණත් මේක තියාගෙන කන්න පුළුවන්. ඒ කියන්නේ මාළුපාන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. නරක වෙන්නේ නැහැ. ඔයාලා සාමාන්‍ය සතියෙන් ආපහු හදනවා නම් නෝමල් ෆ්‍රිජ් එකේ තියන්න. එහෙම නැත්නම් ඔයාලා ඩීප් පොස් කරන්න ඩීප් ෂෙයර් එකේ දාන්න. Tamanට අවශ්‍ය ප්‍රමාණය විතරක් වැඩිපුර හදනවා නම් ඩීප් ෂෙයර් එකේ දාලා අවල් මාළුපාන් හදන වෙලාවට එළියට ගන්න. ඔන්න වතුර එක හොඳට උතුරනවා. දැන් බලන්න මේ ටික අපි දා ගන්නවා. මේක තම්බන්නේ නැහැ ගොඩක් වෙලා හරි. මේක ටිකක් මෙහෙම දාලා උණු වතුර එකේ මෙහෙම දාලා ගන්න ටික වෙලා මම පෙන්නනම් ටික පොඩි වෙලා විනාඩි 4ක් වගේ තියෙන අරින්න. ඇයි මෙහෙම කරන්නේ? අර අපි අලගෙඩිය අමුවෙන් දැම්මාම තෙල් එකේ අර එකට ඇලෙන ගතියක් එනවා. දැන් මේ විදිහට හදලා දැම්මාම පොඩ්ඩක් අර ඒක නැතුව යනවා. හරි ඒක නිසා විහිදිර යන්නේ නැහැ. ඉතින් අරුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක බැදෙන්න ටක් ගාලා මේ බැදෙන ගතිය එනවා. ඉතින් ක්‍රිස්පි වෙන්න සාමාන්‍ය ක්‍රිස්පි වෙන්නම නෙමෙයි නෝමල් ගන්න බැදලා ගන්න ඕන අපි. දැන් ඔන්න මේ දෙක ගන්න. අන්න ඕන මම සමන් දෙක දාත් කරා මට කියන්න බැරුණා තව මේකට නැතුවම බැරි දෙයක් තමයි එනසල් කරාමැටි කුරුදු පොතු. කුඩු කරන්න කුඩු කරලා ගන්න ඕනේ. හරි මම ලෑස්ති කරගෙන තියෙන්නේ එනසල්ලට 7ක් 8ක් කරාමැටි 4ක් 5ක් ඒ කුරුදු පොතු කැඩලා. හොඳට බෙන්ඩ් කරලා ගන්න. බෙන්ඩ් කරගෙන අනිවාර්යෙන් මේ මිශ්‍රයකට අපිට එකතු කරගන්න. බලන්න දැන් මේක දැන් සාමාන්‍ය මේ බුබුලු දානවනේ. උතුරන්න දෙන්න එපා. මේ ගානට තියදී ඔයාලා මේක ගන්න ලීපොක් කරලා. හරි මම මේක සීන් මේක පෙරා ගන්නවා මෙහෙම. දැන් මේක හොඳට වතුර පෙරෙන්න අරින්න ඕනේ. වතුර බේරුවාට පස්සේ මේක තෙල් එකට දාන්න ඕනේ. මොකද නැත්තම් තෙල් එක උතුරනවා. වතුර පෙරෙන්න දැම්මු. හරිද? දෙකන් අපි තෙල් එක රත් කරගමු. ඔන්න
දැන් මේක හොඳට රන්වන් පාට වෙන්න බැදගමු. සාමාන්‍යයෙන් ගොඩක් ක්‍රිස්පි වෙනවට ක්‍රිස්පි වෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ. ක්‍රිස්පි වෙනවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේ ලුණු අම්මිරි මේව මොනවද බදින්නේ නැහැ. අලය විතරයි බැද ගන්න ඕනේ. මොකද අලයකින් තමයි මේක නරක් වෙන ප්‍රමාණතාවය වැඩි වෙන්නේ කල් තබා ගැනීමේදී. අල වලින් පිරුණු ගතියක් එනවා. ඒකෙන්ද අපි ඒක නැති කරන මේ රසක් තමයි මම ඔයාලට මේක කියලා දෙන්නේ. හරි? එහෙමනම් දැන් අපි ඩෝ එක ලෑස්ති. දැන් කරේකටක් ගාලා හදාගෙන අපි එමු ඊළඟ ස්ටෙප් එකට. දැන් අපි මේ ටික බැද ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් දැන් මේක බදින බල ඉන්න ඕනේ නෑනේ. මම ටිකක් බද මේවත් එතන දාලා පෙන්නන්නම් ඔයාලට. දැන් මේ වැඩි තෙල් එක රත් කරගන්නත් එපා. ගොඩාක් රත් වෙනකොට ඔයාලා මේක මේ මොකද වතුර ගතියත් එක්ක උතුරලා යන්න ඉඩ තියෙනවා. ඒකෙන් මේ ගන්නට මේ බැද ගන්න. දැන් මේක රන්වන් පාට බැදෙනකොට මම දැන් මේක මම බැදගෙන මම එන්නම් ඊළඟ පියවරට. හරිද? දැන් මම සේරම බැදගත්තා. මේ තියෙන අල ටික බැදගත්තු ටික. හරි? දැන් මේ ටික බැදගෙන සාමාන්‍ය විනාඩි 15ක් විතර ගියා. ඉතින් මේ කාලේ ඔයාලට පෙන්න ඉන්නුන්නේ නැහැ. අල තම්බන අල බදිනවා. ඒකපාරක් මම කියලා දුන්නා. එතකොට ඔයාලට හිතා ගන්නවා මොකද වෙන්නේ කියලා. දැන් මේක ලොකු පෑන් එකක් ගත්තා. මොකද ප්‍රමාණය වැඩිනේ. ලොකු භාජනයක් ගන්න ඕනේ. තෙල් ටික එකතු කරගන්න. තෙල් මේසෙන්දී එකමාරක් විතර තියෙනවා. හරි? මේස හැදී හොඳ ටීස්පූන් එහෙම නෙමෙයි. දැන් මේ ඉඟුරු ටික දාන්න මේකට. සුදුරුන් ටිකත් එකතු කරගන්න. මේ දෙක හොඳට fry කරන්න. හොඳට brown color වෙන්න fry කරන්න. දැන් මේක fry වෙනකොට ගුලි ගහගෙන යනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. මේක හොඳට මේම කලවම් කර fry කරන්න. හරි? brown color වෙනකම්ම හොඳට fry කරන්න ඕන. හරි? ආවට කියලා ටංගලා දාන්න එපා. බලන්නකෝ. දැන් හොඳට brown color එකක් එනවා. හරිද? මේක brown color වෙලා තියෙනවා. දැන් ඔයාලා මේ ලුණු ටික දාන්න. ලුණු ටිකත් හොඳට මේකෙන් fry කරගන්න. කෑම හදදිම හැමදාම තමයි ඉවසීම කියන එක තියෙනවා. ඉවසීමෙන් වැඩ කරන්න. අපි ඕනෙක හදිසියෙ ඉක්මනට දාලා එහෙම හදලා වැඩක් නැහැ. හරි? මේක ඒ ප්‍රමිතිය අනුකූලව හදන්න ඕනේ. ඉතින් වීඩියෝ එකේ විනාඩි 10ක් තිබ්බොත් මේ විනාඩි 10ක් පෙන්නන්න බෑ. මේ ප්‍රමාණය මම අඩු කරලා මම ඒ ටයිමින් එක අඩු කරලා තමයි ඔයාලට පෙන්නන්නේ. මොකද ඔයාලා අපරාධයක් නේ ඔයාලගේ ඩේටා. ඒකින්ද මම ඒ ගැන හිතලා තමයි මම වැඩ කරන්නේ. ඉතින් අඩුම ගානේ වීඩියෝ එක විනාඩි 15ක්වත් මේකට ක්ලිප් එක එඩිට් කරද්දී එනවා. ඉතින් ස්කිප් කරන්න නැතුව ස්ටෙප් බයි ස්ටෙප් බලන්න. ඉතින් ඒ වගේම ආදරෙන් ඉල්ලනවා Facebook page එක අද ඉඳලා follow කරන්න. SL Health Report කියන Facebook page එක මම ඔයාලට දෙන්නම් link එක. ඉතින් එකකින් එන්න ඇවිල්ලා follow කරලා ඔයාලා බලන්න මේ වීඩියෝ හැම එකක්ම Facebook page එකේ තියෙනවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා like එකක් දාලා comment කරලා share කරලා යන්න. ඉතින් අපි බලමු ඉස්සරහට හැම දෙයක්ම හදන හැමදේම Facebook page එකට මම මේ කරන SL Health Report කියන නමින්ම තමයි page එක තියෙන්නේ. හරි? ඉතින් ඔන්න බලන්නකෝ. දැන් ලුණු ටික හොඳට fry වෙලා brown color වෙනවා. දැන් දාගන්න මේ කරපිංච ටික. කරපිංච ටිකක් දාලා අමු මිරිස්ටියත් එකතු කරගන්න. හරි? දැන් මේකත් එකතු කරලා ඔයගොල්ලෝ තරහ යහට මෙහාට ඒගොල්ලෝ තරහනු හදා ගන්න. හරි? කැරි මිරිස්ටියත් එකතු කරගන්න. දාගන්න කහකුඩු ටික. ලස්සන වර්ණයක් එනවා මෙහෙම මේ කහකුඩු මේකට දැම්මම. දැන් අපි දාගන්න මේ සැමන් ටික. සැමන් ටික දාලා හොඳට fry කරන්න සැමන් ටික. හරි? සැමන් ඔයාලට මාළු තම්බල කන්න පුළුවන් කටු අයින් කරලා මේ නැත්තම් සැමන් ගන්න. හරි සැමන් එක පොඩ්ඩක් කඩලා ඒකේ වතුර ගතිය අයින් කරන්න ඕනේ. වතුර ගතිය කියන්නේ සැමන් ටික පොඩ්ඩක් මිදි කරලා ගන්න ඕනේ නැත්තම් තෙත ගතිය වෙනවා. මොකද බන් එකට දැම්මට පස්සේ අර සැමන් එකේ තියෙන වතුර බහැලා බන් එක මේව වෙන්න බලනවා. ඒකෙන්ද මේ හොඳට මේක පොඩ්ඩක් වතුර ගතිය අයින් කරලාම ගන්නදී හරි. බලන්න. දැන් මේක මෙහෙම try කරගෙන දැන් දාගන්න මේ එනසාර කරාමැටි කුරුදු කරගත්තු ටික. මේක අනිවාර්යෙන් ඉම්පෝර්ටඩ්. අපේ ජාතික ආහාරයක් මේ හදද්දී මේවා අනිවාර්යෙන්ම මේ එනසාර කරාමැටි කරමු කියන අපේ ක්‍රමයට අපේ මේ අපි පුරුදු වෙලා ඉන්නවා අනිවාර්යෙන් මේක දාන්න ඕනේ. අපි කට්ලට් එකක් හදුවොත් අනිවාර්යෙන් ඒක එකතු කරන්න ඕනේ. ඒ තමයි ඒක අපේ ඒක මේ සංස්කෘතිය. අපේ සංස්කෘතියේ තියෙන කෑම හදලා මම දැන් මේ ඔක්කොම මේක පැත්තට කරගත්තා. අතර කරලා දැන් දාන්න මේ අබ ටික. ඇයි මම ඉස්සෙල්ලා දැම්මේ නැත්තේ?
මේක බැදෙනකොට මේක කළු වෙනවා. ඊට පස්සේ වැඩක් නැහැ. ඒකේ රස ගතිය යනවා. දැන් මේක මෙහෙම පොඩ්ඩක් මෙහෙම බැදෙන්න ආයි අපිට. හරි? දැන් අපි මේක ලුණු පොඩකුත් එකතු කරමු. සමහරවිට ලුණු තියෙනවා. හරි කල්පනායි ලුණු දාන්න. අපි අලවලට ලුණු ටිකක් එකතු කරා. හරි? අන්න දැන් මේ ටික එකතු කරගන්නවා මෙහෙම. දැන් ගම්මිරිස් ටික එකතු කරගන්න. ගම්මිරිස් කවදාකවත් තැනට දාන්න එපා. ගම්මිරිස් එතකොට දැන් මාව විතර සැකයක් අනිවාර්යයෙන් වෙනවා. ගම්මිරිස් ටිකේ රස වෙනස් වෙනවා. ඒකින්ද කවදාවත් ගම්මිරිස් තැනට දාන්න එපා. ඔන්න දැන් අපි මේ බෙදගත්ත අර ටික දාන්න. දැන් මේක ඔයාලට චොප් කරන්න ඕනේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි කට්ලට් හදනවා වගේ මෙහෙම චොප් මෑෂ් කරනවානේ. මෑෂ් කරන අවස්ථාවක් නැහැ. දැන් මේක හොඳ කලවම් කරලා ගන්න. දැන් මේකෙන් ඔයාලට කට්ලට් ගන්න පුළුවන් මේ කට්ලට් වලත් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. කැලි ලොකුනා කියලා කට්ලට් එකේ කැලි ලොකු වෙන්න හදනවනම් රසයි ඒක ඒ විදිහට ගත්තාම. ඒ කියන්නේ හැපෙනකොට. දැන් ඔන්න අපි මාළු පාන් වලට කරිය හදාගත්තා. දැන් තියෙන අපි මේකට මාළු පාන් එක දාලා ඔතලා ආපහු පිපෙන්න තියන්න ඕනේ. දැන් මාළු පාන්ටි දැන් ගාන පිපිලා තියෙන්නේ හරි. මම කියවනේ ගොඩක් කරලා පිපෙන්න තියන්න අවශ්‍ය නැහැ. විනාඩි 20ක් වගේ යන්න කියලා. ඔන්න බලන්න. ඔන්න බලන්න. දැන් මේ කරිය ඔයාලට මේක තියෙන විශ්වාස තමයි මම අල ටික බැද්දා. එතකොට ඔයාලට පුළුවන් මේක දැන් ඉතුරු මේ ප්‍රමාණය හදලා ඔයාලට මේක සාමාන්‍ය මාළු පාන් 5කට අවශ්‍යයි නම් ඒ ප්‍රමාණය ගන්න. අරගෙන පෝෂන් කරලා ඔයගොල්ලෝ normal pitch එකේ තියන්න. ඔයගොල්ලෝ සති දවස් 3-2 හදනවා නම් එහෙම නැත්නම් ඔයාලට සතියෙන් හදනවා නම් සතියකට හදනවා නම් ඔයාලා ඩීප් පෝෂ් කරන්න. ඔයාලට මේක කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට දාන්න. බියදම අඩුයි හැම වෙලේම වැඩේ ලේසි පිටිඩෝ එක විතරයි හදා ගන්න ඕනේ. හරි? එහෙමනම් අපි යමු ඔන්න මාළු පාන් කරි හදලා ඉවරයි. අපි යමු ඊළඟට මාළු පාන් ටික හදා ගන්න ඕනේ දැන්. බලන්න ඔයාලට පේනවා දැන් මම ඒක ක්ලාස් එක ගත්තා. මේ වගේ බේකින් ෂීට් එකක් දාගන්න. මෙන්න මාළු පාන් බන් ටික. හරි? බලන්න ලස්සනට දැන් අපිට ඕන විදිහට ගන්නට පිපිලා දෙනවා. ඕවා පිපෙන්න ඕන තව මේක. දැන් අපි මොකක්ද දන්නද කරන්නේ? දැන් අපි මේක මේ පැකින් තියාගමු. මේක ඉස්සරහට ගමු. දැන් අපි මේ එක බන්නයක් ගන්න. දැන් මේ යට තෙල් තියෙනවා. ඒකද මේ පැත්ත ගන්න නැතුව ඔයාලා මෙහෙම මේ පැත්ත මෙහෙම තුනී කරන්න. තුනී කරද්දී මෙන්න මෙහෙම ත්‍රිකෝණය හැට ගන්න. හරි? ඊට පස්සේ අපි මේකට මාළු පාන් එකට මෙහෙම ටිකක් බැඳලා තියන්න. හරි? දැන් මේක මෙහෙම දා ගන්නවා. මේ විදිහට මෙහෙම දා ගන්නවා. මේ දතින් මෙහෙම නමන්න. ඊට පස්සේ මෙහෙම ගන්නට මොන බලන්න. දැන් මේක අපි නැවත මේ විදිහට පිපෙන්න තියන්න ඕනේ. මේ විදිහට හදලා පිපෙන්න තියන්න ඕනේ. දැන් ඔයාලට පැහැදිලිද? මම මේක උඩ තියාගන්න ඔයාලට පැහැදිලි පේනවා. මාළු පාන් මේ හරිය මේ පැත්තට දාගමුකෝ. ඔන්න ගත්තා මේක. දැන් මම කියන මේ යට පැත්තේ මේක තෙල් තියෙනවා. අපිට තෙල් ගෑවනේ. ඒක තෙල් ගන්න පැත්ත ගන්න බෑ. දැන් මෙහෙම දිගාරින්න. මෙහෙම ත්‍රිකෝණයට පොඩ්ඩක් මෙහෙම උඩ වගේ ගන්න. අරගෙන ඊට පස්සේ අපි මේ විදිහට දාගන්න. දාගලා මෙහෙම අල්ලන්න මේක. දැන් මේ කොන මෙහෙම අල්ලන්න. මේ පැත්ත. පැහැදිලිද? දැන් මේක නමන්න මෙහෙම. බලන්න ලස්සනට එනවා. හරි? ඔන්න. බලන්න මාළු පාන් එක නමන විදිය. ඔන්න බලන්න මාළු. දැන් ඊට පස්සේ මේක අපි අවන් කරද්දී අනිවාර්යයෙන්ම බිත්තර ගෙඩියක් අරගන්න. බිත්තර එකක් අරගෙන කඩලා කිරි ටිකක් දාන්න. වික්ස් එකෙන් ගහන්න. ගාලා උඩ බ්‍රෂ් කරලා තමයි අවන් එකට දාන්න ඕනේ. සෙන්ටිග්‍රේඩ් අංශක 160න් තමයි හොඳට හීට් කරන්න. සෙන්ටිග්‍රේඩ් 160න් ඊට පස්සේ විනාඩි 20ත් 25ත් අතර කාලයක් මේක ස්ලෝ ෆයර් එකේ ඔයාලා මිනිත් සෙන්ටිග්‍රේඩ් 160න් කියන්නේ දැන් සාමාන්‍ය ඉලෙක්ට්‍රික් oven එකක් නම් 140ත් 160ත් අතර තියාගන්න. ගෑස් එකක් නම් 120ත් 140ත් අතර තියාගන්න. මොකද ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. හරි? එතකොට මේ විදිහට දාගන්න. ඊට අනිවාර්යයෙන්ම මේක ඔයාලට දැන් සාමාන්‍ය උඩ කළු වෙන ගතියක් එමෙනවා නම් ඔයාලට ටක් ගාලා oven එක ඕෆ් කරලා දාන්න. ඊට පස්සේ ඒකේ තියෙන රසයෙන් මේක ගානට කුක් වෙලා එනවා. හරි? ඔන්න දැන් මම ඔක්කොම ටික හදාගෙන මම එන්න අවසාන ස්ටෙප් එකට මම පෙන්නන්නම් මේක එග් වොෂ් කරලා අපි ඇතුළට දාන විදිය පෙන්නන්නම්. ඉතින් දැන් ඔක්කොම රෙඩි. බලන්න මාළු පාන් ටික දැන් ලස්සනට වෙලා තියෙනවා. බලන්න දැන් අපිට තියෙන දැන් බේක් කරගන්න. හරිද? දැන් මම බිත්තරයක් ගත්තා. බිත්තරයක් අරගෙන සාමාන්‍යයෙන් එග් සාමාන්‍ය උඩට මෙහෙම
පිටරකත් එක්කම කාමත් එක්කම ගන්න. ඒක අරගෙන මුදට මෙහෙම මේක් කරගන්න. දැන් මේ රෝල එකතු කරගන්න කිරි ටික. කිරි ටික දැම්මම ලස්සන කලර් එකක් එනවා. හරි? ෆ්‍රෙෂ් මිල්ක් එකක් එකතු කරගන්න. මේ ෆ්‍රෙෂ් මිල්ක් හරි. දැන් මේක හොඳට මේක කරගන්න. දැන් මේක ඉතුරුම තෝරන්න ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් නරක වෙන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ එළිය තියන්න බෑ. දැන් oven එක මගේ oven එක දැන් රත් වෙලා තියෙන්නේ heat වෙලා තියෙන්නේ. දැන් අපි brush එක අරගෙන මේ විදියට මේක brush කරන්න. egg wash කරනවා කියලා කියන්නේ මේකට තමයි. හරි? අනිවාර්යයෙන්ම egg wash කරන්න ඕනේ. ඒක තමයි ලස්සන කලර් එකක් එනවා. ලස්සනට තියෙනවා. දැක්කම මේ කන්න ප්‍රියමනාප ගතියක් එනවා. කලර් එකක් ලස්සනට එකතු වෙනවා. මේක තමයි ක්‍රමය. ඉතින් දැන් මේ මාළු පාන් එක දැන් ඔයාලට දවස් 3ක් 4ක් තියාගන්න පුළුවන්. සතියක් වුණත් තියන්න පුළුවන් පිට් එකේ දාලා අවශ්‍ය වෙලාවට ඔයාලට පුච්චල වෙලා පිට් එකේ දාලා තියන්න පුළුවන්. මම කියන්නේ දැන් තේ එකක් බොන්න ඕන වෙලාවට කන බොන්න වෙලාවට ඕන වෙලාවට ඔයාලා මේකේ දිහා අරගෙන oven එක හොඳට heat කරන්න. හොඳට heat කරලා oven එක ඕෆ් කරලා ඔයාලා මේක දාන්න. ඒ කුක් කරපු මේ බන් එක හොඳටම තිබුණා වගේ ලස්සනට එනවා. හරි? ඒක තමයි සිස්ටම් එක. oven එක heat කරගෙන දාන්න එපා. ඔයාලා ඉස්සෙල්ලා oven එක heat කරලා ඉවරලා තමයි මේක දාන්න ඕනේ. මොකද හේතුව heat කරලා මේකනේ දෙකටම heat එකේදී දැම්මොත් මේක ආපහු තව කර වෙන්න බලනවා. ඒකෙන්ද heat එක හොඳටම heat කරලා ඔයාලා ඊට පස්සේ මේක දාන්න. දාලා ඉවරලා oven එක ඕෆ් කරන්න. ඕෆ් කරාට පස්සේ ඔයාලට පුළුවන් හොඳ ලස්සනට මේක එනවා එළියට ගන්න. ඉතින් එහෙමනම් දැන් අපි සෙන්ටිග්‍රේඩ් අංශක 160ත් 140ත් අතරේ මම ඉලෙක්ට්‍රික් oven එකේ මම දාන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු දැන් මේක බේක් කරාට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට. ඔන්න බලන්න මාළු පාන්. මේ බලන්න මාළු පාන්. බලන්න ලස්සනට තියෙනව නේද? ඉතින් මේ ග්‍රෑම් අපි කැඩුවේ ග්‍රෑම් 110ක වගේ ගුලි වලට. ඉතින් ග්‍රෑම් 150ට වැඩිය ග්‍රෑම් 200ක් වගේ තියෙනවා මේ මාළු පාන් එකක් බර. ඉතින් බලන්න හරිම සූක්ෂම විදියට මේක තියා කල් තබා ගැනීම ක්‍රමයක් එක්ක අපිට ශ්‍රේණිකව හදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. හරිම රසට නිමැරදිව නේද? දැන් මෙතන දැන් මාළු පාන් රෙසිපි එකේ අනිවාර්යෙන් ෆ්‍රෙෂ් මිල්ක් කරනවා. මම ෆ්‍රෙෂ් මිල්ක් එක වෙනස් කරලා මම යෝගට් දැම්මා. මම ඒක වෙනස් ක්‍රමයක් අත්දැක බැලුවා. ඉතින් හරිම සාර්ථකයි. ඉතින් එහෙනම් හැමදාම තගේ නිරන්තරයෙන් අලුත් දෙයක් කියලා දෙනවා. අලුත් දෙයක් අරන් එනවා. මම හැමදාම තගේ ප්‍රාර්ථනා කරන්නේ සුවාස දෙවියන් වහන්සේලාගේ ආශිර්වාද වල ලැබෙන්න ඕනේ. ඒ වගේම හිතට පතන සියලු දේම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා යම්කිසි සීනයක් තියෙනවා නම් ඒ සීනට යන්න විශ්ව මාතාගේ බලයෙන් ඒක ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම මගේ ඒකායන ප්‍රාර්ථනාව තෙරුවන් සරණයි හැමදෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම Facebook page එකට එන්න SL Healthy Food කියන Facebook page එක මම link එක දාන්නම් මේ වීඩියෝ එකේ පල්ලෙහෙන්. ඉතින් ඇවිල්ලා ඒකට join වෙලා like එකක් දාලා කමෙන්ට් කරලා යන්න. ඉතින් හැමෝටම ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙමනම් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින් හැමදෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඔන්න බලන්න අපි හදපු මාළු පාන්. හරිම රස පාටයි, හරිම ලස්සනයි නේද? ඉතින් ලස්සන කලර් එකට ලස්සනට තියෙනවා. අදලා බලන්න එහෙම.